හයි කොහොමද ඔයාලට අද මේ අපි යන්න ලෑස්ති වෙලා ඉන්නේ රාජ්ගීර් නගරයේ පිහිටලා තියෙන සප්තපර්ණි ගුහාද්වාරය බලන්න යන්න. එතකොට මෙහි විශේෂත්වය වන්නේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ප්‍රමුඛත්වයෙන් භික්ෂුන් වහන්සේලා 500 නමක් එකතු වෙලා ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වුවා. ඒක පවත්වලා තියෙන්නේ අතීතයේ රජගහ නුවර වේහාර පර්වතයේ පිහිටලා තියෙන සප්තපර්ණි ගුහාද්වාරයේ. ඒ වගේම මේ ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීමට ප්‍රධානතම හේතුව වෙලා තියෙන්නේ සුභද්‍ර නම් භික්ෂුවගේ අභද්‍ර ප්‍රකාශය. අපි දැන් මේ කන්ද මුදුනට නගින ගමන් තමයි ඉන්නේ. ඒ වගේම මේ ප්‍රදේශයේ ඉන්න, ඒ කියන්නේ ඉන්දියාවේ ජෛනාගමිකයෝ විශාල ප්‍රමාණයක් මේ ස්ථානයේ බලන්න එනවා සහ ඒගොල්ලොන්ගේ වන්දනීය පූජනීය ස්ථානයක් බවට මේ ප්‍රදේශය පත් වෙලා තියෙනවා. මහායාන මූලාශ්‍රවලට අනුව සඳහන් වෙන්නේ මෙන්න මේ ස්ථානයේ තමයි ධර්ම සංගායනාව පවත්වපු බව. නමුත් මේ ස්ථානයේ තියෙන ඉඩකඩත් එක්ක අපිට ඒ තරම්ම විශ්වාස කරන්න අපහසුයි කොහොමද මෙතන ධර්ම සංගායනාව පැවැත්වුවේ කියලා. ඒ වගේම මේ ඉන්නේ මේ ගුහාද්වාරයේ පසෙක ජීවත් වන ජෛන පූජකවරයෙක්. අපි මේ කන්ද මුදුනට නගිනකොට මේ ප්‍රදේශය වලාකුළු වලින් වැහිලා තමයි තිබුණේ. හැබැයි අපි පහළට බහිනකොට වලාකුළු ඈත් වෙලා ගිහිල්ලා හරි ලස්සන වටපිටාවක් අපිට දක්නට ලැබුණා. අපි ඒ කලින් ගියපු ස්ථානයට වඩා ටිකක් නුදුරින් පිහිටලා තියෙන මේ ස්ථානයේ තවත් මතයක් තියෙනවා ප්‍රථම ධර්ම සංගායනාව පවත්වන්නට ඇති කියලා. මෙම ස්ථානයේ තියෙන ඉඩකඩ ප්‍රමාණයත් එක්ක අපිට පොඩි අදහසක් ගන්න පුළුවන් මේ ස්ථානයේ නම් ධර්ම සංගායනාව පවත්වන්නට ඇති කියලා. ඊට අමතරව මේ ස්ථානය රාජ්‍ය භාණ්ඩාගාරයක් තිබී ඇති බවටත් සාධක හමු වෙලා තියෙනවා කියලා කියනවා. ඔන්න අපි අපේ ගමන නිමා කරලා යුනිවර්සිටි එකට ඇතුල් වෙන ගමන් තමයි ඉන්නේ. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් හැමෝටම බයි බයි.